පතපු නැති මහ බෝධිසත්වයෝ පසේ බුදු කෙනෙක් ඉදිරියේ යසෝදරා උඹ මට එපා කියලා පතද්දී ඇතිවෙච්ච හැඟීමට කුසජාතකේ හැඟීමට පැතුවා උඹ එපා කියනවනම් මට උඹ ඕන. බෝධිසත්වයෝ සසරේ එකම එක ප්‍රාර්ථනාවක් කළේ. ඒ ප්‍රාර්ථනාවේ දෝෂ බලන්න කුස රජ්ජුරුව වෙලා දඹදිව අග රජ්ජුරුව වෙලා මාස 6ක් වළං හොදන්න ඕනා. මාස 6ක් වළං හොදන්න ඕනා. වතුරේ නෙළුම් මල නෙළුම් පොලේ ඇතුලේ වතුරේ හීතලේ ඉන්න උනා. අග රජ්ජුරුව වෙලා ඇත්හලේ බෙටි අල්ලන්න ඕනා. අශ්වහලේ බෙටි අල්ලන්න ඕනා. වළං කඳක් කරේ තියාගෙන යන්න ඕනා. තමන්ගේ අත් දෙකෙන් උයන්ඩ සිද්ධ වුණා. කුසජාතකේ කියවන්න ප්‍රාර්ථනාවේ දෝෂ. උඹ එපා කියනවනම් මට ඕන කියලා. කොල්ලනේ උඹලා පතන්නේ යසෝදරාවක්ද ඔය? උඹලට කොච්චර වළං හොදන්න වෙයිද? කොච්චර රෙදි හොදන්න වෙයිද? කොච්චර උයන්න වෙයිද? ප්‍රාර්ථනාවේ දෝෂ. එකම එක ප්‍රාර්ථනාවක් හදවතේ තියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළා බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. ඔය ඉන්න හැම ගෑනු කෙනෙක්ම සංසාරේ බිරිඳ ඇවුරු වෙලා ඉඳලා තියෙනවා. ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. පුතා නොවිච්ච කෙනෙක් නැහැ. දුව නොවිච්ච කෙනෙක් නැහැ. තවමත් දුක පතනවා. පාරේ යනකොට ඔළුවට ලයිට් කණු කඩාගෙන වැටෙනවා. අපි කී පාරක් මැරුණාද එහෙම? බස් එකට ගස් කඩාගෙන වැටෙනවා. කී පාරක් මැරුණාද එහෙම? හදාගත්ත ගෙවල් බිමට කඩාගෙන වැටෙනවා. අපිට කී ගමනක් එහෙම වුණාද? වෙඩි තියෙනවා, පිහි ඇනුම් කනවා. කී පාරක් එහෙම වුණාද? මෙතන ඉන්න ඔබ කල්පනා කරන්න. අන්ධයෝ වෙලා ඇස් දෙක පේන්නේ නැති අන්ධයෝ වෙලා ඔයාලා කී ගමනක් ඉපදුනාද? මේ ජීවිතේට පිළිසරණක් ගත්තේ නැත්නම් තව අන්ධයෝ වෙලා කී ගමනක් ඉපදෙයිද? ඒ ඉපදීම කියන දුකෙන් දුවේ පුතේ උඹලත් මම නිදහස් වෙලා නැහැ. ජාති දුක්ඛ. ජාති දුක්ඛ. අන්ධයෝ, ගොළුවෝ, බිහිරෝ වෙලා ඉන්න පුළුවන් නෙවෙයි ඉන්නවා. විකෘති රූප ඇතුව අපි කී ගමනක් ඉපදුනාද? තව කී ගමනක් ඉපදෙයිද? එතකොට අපි කාටද hina වෙන්නේ? කාටද ඔච්චම් කරන්නේ? කවුරු ගැනද නින්දා කරන්නේ? කවුරු ගැනද උපහාස කරන්නේ? සංසාරේ මමත් ඒ විදියට හිටියනම් සංසාරේ ආයෙත් ඒ විදියට ඉපදෙන්න පුළුවන් නම් ඔන්න ඔය භව සාගරයට යද්දින් තමයි ඔය කාමයේ නැමැති ඇත්කුණට කොට කොටා මේ කපුටට කියන්නේ. මැරිච්ච ඇතේ ගඟට වැටුණා. මේ ඇත්කුණ ගඟේ පාවෙලා යනකොට කපුටෙක් වැහුවා ඔය ඇත්කුණේ. කපුට මේ ඇත්කුණට කොට කොටා කනකොට මස් මතුවරා. ඒ මස් ටික කනකොට කපුටට ගොඩාක් ඍජුකම ඇති වුණා. ඒ ඇත්කුණේම ඉඳගෙන වතුර බොනවා. ඒ ඇත්කුණෙන්ම මස් කනවා. මේ කපුටා ගොඩාක් තර වුණා. මේ ඇත්කුණට එන වෙන කපුට කොට කොට පන්නනවා. අර කපුටා මේක මගේ බවන කියලා. හැබැයි පින්වත් මහණෙනි ඒ කපුටාට කල්පනා කරන්න බැරි වුණා මේ ඇත්කුණ ගඟේ ගහගෙන යනවා කියලා. ඊ දෙපැත්තේ උර තියෙන ගඟ මොහොතකින් කෙලවර වෙනවා කියලා හිතන්න බැරි වුණා. ඒ නිසා මේ ඇත්කුණේ කාලා තර වෙලා මේ ඇත්කුණ මේ කපුටත් එක්කම මේ ඇත්කුණ මුහුදට ගියා. පින්වත් මහණෙනි මුහුදෙන් ඇත්කුණ මෝරු කන්න ගත්තා. මාළුව කන්න ගත්තා. යටින් ඇත්කුණ කකා යනකොට
කපුටට උඩ ඉන්න බැරුව ගියා. ඉවුරෙන් බොහෝ ඈතට ඇවිල්ලා තියෙන නිසා කාලා ගොඩාක් තර වෙලා තියෙන නිසා කපුටට පියාඹන්න බැරි වුණා. තටුක් ගහන්න බැරි වුණා. ඒ කපුට ඒ සාගරේම ගිලිලා සත්තුන්ට මාළුන්ට ගොදුරක් බවට පත් වුණා. ධර්මයක් නැති තරුණ ජීවිත ඇත්කුණකට ගොඩ වෙච්ච කපුටෙක් වගේ.